හොඳයි සුබ සන්ධ්‍යාවක්. මම හිතන්නේ මගේ කටහඬ නම් දැන් උදේ ඉඳන් හැන්දෑ වෙනකන් අහලා ඇති වෙලා ඇති අපේ ආදරණීයන් සියලු දෙනාටම. නමුත් දැන් අපි කතාව අඩු කරලා අපි දෙමු අපි අහමු සංගීත භාණ්ඩ වලට කතා කරන්න කියමු. අපේ ආදරණීයන් ලෑස්ති වෙලා ඉන්නවා. අමිල විත්වේවුස් මේ සුමිරු සන්ධ්‍යාව සංගීතවත් කරන්නට. 2025 සෞදි අරාබියේ රියාදී මහා බක්මහ සැනකෙළිය සෞදි අරාබියේ රියාදී ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ රියාදී ශ්‍රී ලංකා සංස්කෘතික සංසදය උරනුර ගැටපින් සංවිධානය කරන ලද මේ මහා බක්මහ සැනකෙළියේ අවසාන අංගයට මහා සංගීත සංදර්ශනයට අවතීර්ණ වන්නටයි අප දැන් සූදානම් වන්නේ. හිතවතුනි, සංගීතකාමී, සංගීත ලෝලී සහෘද හිතවතුනි, රසවතුනි, අපි තව සුළු මොහොතකින් උත්සාහ ගීතයට ඒකාත්මික කරන්නට. ඔබ දන්නවා සෞදි අරාබියේ අපගේ සංවිධායක මණ්ඩලයේ විශේෂ ආරාධනය පිළිගෙන ශ්‍රී ලංකාවේ සිට ඉතාම තාරුණ්‍යයේ ජවය සහිතව තාරුණ්‍යයේ රිද්මීය හඬවල් තුනක් සෞදි අරාබියේ රියාද් නගරයට මේ වන විට මෙම ස්ථානයට සැපමිණ සිටිනවා. විශේෂයෙන්ම දෙරණ ඩ්‍රීම් ස්ටාර් හරහා ඉතාම ජනප්‍රියත්වයට පත් පළමු ස්ථානයේ දිනාගත් අංජලි හේරත් තමුත්තේගමින් බිහිවුණු විශිෂ්ට ගායන තරුව, ඒ වගේම මීගමුවෙන් බිහිවුණු අවිෂ ප්‍රනන්දු ගායන තරුව දෙරණ ඩ්‍රීම් ස්ටාර් තුලින්ම ඉදිරිපත් වූ, ඒ වගේම ප්‍රනීෂා මේ ත්‍රිත්වය තමයි මෙම ස්ථානයට පැමිණ සිටින්නේ. ඔවුන් සැදී පැහැදී සිටිනවා මේ වේදිකාව මතට ඇවිල්ලා අමිල විත්වේවුස් සමග ඔබව ආනන්දේ කරා රැගෙන යන්නට. හොඳයි, ඊට පෙර අපි හඳුනා ගනිමු අපේ ආදරණීය සංගීත කණ්ඩායමේ අපේ සගයන් අමිල විත්වේවුස්. ඔබ දන්නවා, මම හිතන්නේ තනියම නම් කියන්නට අවශ්‍ය නැහැ. මේ හැමෝම ඔබ බොහෝ කාලයක් දැන් දන්නවා. වසර ගණනාවක් පුරා අපේ පෞද්ගලික සාදයන් වල, ඒ වගේම මෙවැනි ප්‍රසිද්ධ වේදිකාවේ ඔවුන් ඉතාම ලස්සනට සංගීතය හසුරවලා තිබෙනවා. ඔවුන් ඔප්පු කරලා තියෙනවා ඔවුන් මොනතරම් දක්ෂයින්ද කියලා. දෙමුද අපි හොඳ අත්පොළ සන්නාදයක් අමිල විත්වේවුස්ට. come on! තව පාරක් කොහොමද? wonderful, thank you very much, thank you very much. හොඳයි, අමිල විත්වේවුස් ඔබටයි මේ ආරාධනය. පෙන්වන්න ඕගොල්ලන්ගේ වැඩ. හරි. right, බොහොම ස්තුතියි. අතොලා අයියට පොඩි අත්පොළ සන්නාදයක් දෙමුද කට්ටිය ඔක්කොම එකතු වෙලා. right, බොහොම ස්තුතියි උදේ ඉඳන් ගොඩක් කර්තව්‍යයක් ඉෂ්ට කළා. right, ඉතින් පොඩ්ඩක් කාල වේලාවත් ඉක්ම ගියා. හොඳයි, ඉතින් විශේෂයෙන් කියන්න ඕන රියාද් වල ශ්‍රී ලංකා සංස්කෘතික සංසදය සහ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එක්ව එකතු වෙලා කරපු මේ බක්මහ උළෙල ඉතාමත් සාර්ථකව කටයුතු සිද්ධ වුණා. ඉතාමත් හොඳින් ගලා ගියා කටයුතු. ඒ වගේමයි තවත් විශේෂයෙන් කියන්න ඕන තානාධිපතිතුමා විශේෂයෙන් සාදරයෙන් ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගේම ආරාධිත මුදන් සියලුම දෙනා, ඒ වගේම ඔබ සැම සියලු දෙනා ඉතාමත් ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා. හොඳයි, ඒ වගේමයි වේව්ස් අපිට මේ අවස්ථාව ලබා දීම පිළිබඳව ඉතාමත් ස්තුතිපූර්වකව අපි සතුටු වෙනවා. ඇත්තටම ගොඩක් ස්තුතියි අපිට මේ අවස්ථාව ලබා දීම පිළිබඳව ඔබ පිනවීමට. හොඳයි, ඉතින් වැඩි වේලා අටුවටිකා ගන්න නැහැ. හොඳයි, ඉතින් මුල්ම ගීතයට යන ගොඩක් කාල වේලාවක් ගිහිලා තියෙන නිසා පොඩ්ඩක් අපේ කොහොමුණත් අපේ ලංකාව රට ජාතිය සිංහල දෙමළ මුස්ලිම් සියලුම දෙනාට අපි ආදරෙයි. ඔක්කොම එකට සමගිව අපි සිටින්නේ. ඉතින් මුලින්ම අපි තෝරගත්තා ලස්සන්ට මේ වගේ ගීතයක් අපේ ජාතියේ සමගිය රැකීම විදිහට මෙන්න මේ විදිහට අපි ගායනා කරන අපගේ මුල්ම ගීතය මෙන්න මේ විදිහට. තේජසින්නවීත යුක්ති ධර්මයෙන් විජීත තුන්හේ විරාජමාන සිංහයෝ අපි. තුන්හේ විරාජමාන සිංහයෝ අපි.
චිත්ත ශක්තියෙන් නදීන තිර වීර ගුණය පාන දිවිගියද පසු නොබාන සිංහයෝ අපි දිවිය ගියද පසු නොබාන සිංහයෝ අපි කිසිම තැනක පසු නොවසින රණ විනු කල කිසිම විටක කිසිම තැනක පසු නොවසින රණ විනු කල සිංහයෝ අපි සිංහයෝ අපි දෙරන අසා සිටින දජය අරාගෙන බබලන මෙහෙර දෙරන අසා සිටින දජය අරාගෙන බබලන සිංහයෝ අපි සිංහයෝ අපි සිංහ තේජසින් නවීත යුක්ති ධර්මයෙන් නවීත තුඹේ විරාජමාන සිංහයෝ අපි තුන්හෙලේ විරාජමාන සිංහයෝ අපි චිත්ත ශක්තියෙන් නදීන දීර වීර ගුණය පාන දිවිගියද පසු නොබාන සිංහයෝ අපි දිවිය ගියද පසු නොබාන සිංහයෝ අපි දේශීය රණ විරුවනි ඔබට අපගේ උත්තමාචාරය මේ